සියලු දෙනාට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන් අපේ රටේ වැඩවෙසෙන අති පූජනීය වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයේ නායක ස්වාමින් වහන්සේලාගේත් අනුනායක ස්වාමින් වහන්සේලාගේත් දිවයිනේ විවිධ පළාත් දිස්ත්‍රික් ප්‍රදේශ නියෝජනය කරමින් වැඩවෙසෙන නායක ස්වාමින් වහන්සේලාගේ හා දිවයිනේ විවිධ පන්සල් ආරාණ්‍ය ආරාම වල වැඩවෙසෙන මහා සංඝරත්නයටත් භික්ෂුණී වහන්සේලාගේත් පූර්ණ අවධානය සඳහා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලා දකින්න ඇති පහුගිය කාල සීමාව තුළ සමාජ මාධ්‍ය ජාලා හරහා අපේ බෞද්ධ දර්ශනයට භික්ෂු ශාසනයට මහා සංඝරත්නයට මහා විදිහේ හානි වන අන්දමේ ප්‍රචාරාත්මක කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේක විශේෂයෙන් අපේ බෞද්ධ ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේක ඔයගොල්ලන්ගේත් අවධානය යොමු කරන්න මේ කතා බහට. ඉතින් මේක දිනෙන් දින වෙන්නේ අපි හිතුවා මේක අනිවාර්යයෙන්ම නිරාගමිකයින්ගේ අන්තවාදීන්ගේ වැඩක් කියන එක තමයි අපි නිතරම හිතුවේ. මොකද එහෙම දෙයක්ත් සිද්ධ වෙනවා. මොකද එන්න මේ බුද්ධ දර්ශනයට හානි කරන්න තමයි ගොඩක් දෙනෙක් හදන්නේ. මම ගොඩක් වීඩියෝ වල දාලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් උඩ මහා සංඝරත්න විරුද්ධව කතා කරොත් මම සැබෑ බෞද්ධයෙක් වශයෙන් මම අනිවාර්යයෙන්ම ඒකට විරුද්ධව තමයි ඕන වචනයක් පිට කරන්නේ. මගේ කරපු වීඩියෝත් එහෙමයි මම දාලා දිනවා. මොකක් හරි මහා සංඝරත්නයට ඇඟිල්ලක් දික් කළොත් මම ඒ ඇඟිල්ලට විරුද්ධව තව වීඩියෝ එකක් දානවා. ඉතින් මේක දිනෙන් දින අපි එහෙම කරත් අපි බලාගෙන ඉන්නකොට මේක වෙන හානිය එන්න වැඩි වෙනවා. මම මේ කතා කරන්නේ දේශපාලනය කරන ස්වාමින් වහන්සේලා සම්බන්ධව නෙමෙයි. ඒක මට අදාළ නැහැ. මම මේ කතා කරන්නේ දිනෙන් දින වැරදි ක්‍රියා කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කරන ස්වාමින් වහන්සේලා සම්බන්ධව. ඉතින් අපි පහුගිය කාලේ දැක්කා විවිධ පන්සල් වල සිදුවන සිදුවීම් කාන්තාවන් මුල් කරගෙන. ඊට පස්සේ ආපහු මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු සම්බන්ධ වේ කටයුතු. ඊට පස්සේ මේ ළඟදී නම් වෛරල් වෙනවා ස්වාමීන් වහන්සේ නමක් මේ සිගරට් එකක් පත්තු කරගෙන සැරිසරන වීඩියෝ එකක්. අන්න ඒ වගේ දේවල්. සමාජ මාධ්‍ය ජාලයේ වැඩියෙන් යන කතාවක් තමයි මේ වෙනකොට අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නය. ඉතින් ගෞතම ස්වාමින් වහන්සේ අපි බෞද්ධ වශයෙන් මේ සම්බන්ධව හඬ නැගුවට බෞද්ධ දර්ශනයට හානි වෙනවට හඬ නැගුවට දිනෙන් දින මේ මහා සංඝරත්නය විසින් සිදු කරන ක්‍රියාවන් නිසා අපට හඬ නගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඉතින් මේකට සැබෑ බෞද්ධ ජනතාව නියෝජනය කරන මම ඔබ වහන්සේලාගෙන් ඉතා බැගෑපත් ඉල්ලීමක් කරනවා මේ බුද්ධ ශාසනය වෙන හානි ඉක්මනින්ම අප වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. ඉතින් මේක කරන්න ඔබ වහන්සේලා අවධානය යොමු කරන්න ඕන. මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගෙනල්ලා ධර්ම සංගායනාවක් හරි පවත්වලා මේක ඉක්මනින් මැඩ පැවැත්වුවේ නැත්තම් අන්තවාදීන්ට නිරාගමීන්ට බුද්ධ දර්ශනයට දෙන්න තියෙන පහර දෙන්න තියෙන අවස්ථාව ඒගොල්ලන්ට වැඩි වෙනවා. ඒගොල්ලෝ වැඩි වෙලා ඒගොල්ලෝ විවිධ කතා හදලා සමාජ මාධ්‍ය ජාලවල දානවා. අපේ සිංහල බෞද්ධයෝ සමහර වෙලාවට ඒවා හරි අවබෝධයෙන් බලන්නේ නැතුව අවබෝධයෙන් බලන්න බැරි අවස්ථාවක් තියෙනවා. බලපුවාම වැරද්ද අපේ අතේ ඒවා ෂෙයා කරලා දානවා තව තව කට්ටියට බලන්න. ඉතින් ඒකෙන් වෙන්නේ මේ දිනෙන් දින වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයට වෙන හානිය පමණයි. ඉතින් ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කඩිනමින් මේ හානිය වළක්වන්න ඔබ වහන්සේලාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. එහෙම නොවුනොත් සැබෑ බෞද්ධ වශයෙන් අපට මේ මහ පොළොවේ පය ගහලා ඉන්න බැරි වෙනවා. දිනෙන් දින මේ ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට විනාශ කරගන්න බැහැ. ඒ රැකගැනීමේ වගකීම ඔබ වහන්සේලා සතුයි 30ක් කාලයක් ඔබ වහන්සේලා තමයි මේක රැක්කේ. ඉතින්
ඔබ වහන්සේලාම මේක තවදුරටත් රකින්න කටයුතු කරන්න ඕන. මේක ගිහියන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගිහියන් වශයෙන් අපට ඔබලා රකින ධර්මය, බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ අයිතිය අපට තියෙනවා. ඒ හින්දා ඔබ වහන්සේලාගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මෙන්න මේ වෙන හානිය අවම කරගන්න ඉක්මනින් වැඩ පිළිවෙලක් හදන්න කියලා. ඊතෑම බගෑපත්ව නමස්කාර පූර්වක දෙපා නැමද ඉල්ලා සිටිනවා කඩිනම් පියවරක් මේකට ගන්නා ලෙසට. තිරුවන් සරණයි.